ඔයා මේ වීඩියෝ එක දැකලා ක්ලික් කරන්නේ නැත්තේ අනිවාර්යයෙන්ම ඔයාගේ ජීවිතයට සීරියස් වෙනසක් ඔයාට කරගන්න ඕන නිසා. ඔයා මේ වෙලාවේ ඉන්නේ ඔයා දන්නවට ලොකු බලාපොරොත්තු තියෙනවා. ඔයා දන්නවා ඔයාට ලොකු ඩ්‍රීම්ස් තියෙනවා, ලොකු ප්ලෑන්ස් තියෙනවා. ඔයා දන්නවා ඒව ඇචීව් කරගන්න මෙන්න මේ දේවල් ටික තමයි මම කරන්න ඕන කියලා. ඒ වුණාට ඔයා ජීවිතේ තාම එකම තැන නතර වෙලා ඉන්නේ. මොකද ඔයාට පියවර ටික ගන්න ඔයා කම්මැලි. ඔයාට වැඩ කරන්න හිතෙන්නේ නැහැ. ඉතින් මේක ගැන තමයි අද අපි වීඩියෝ එකේදී කතා කරන්නේ. ඉතින් මම මම පෙරදින විශ්වවිද්‍යාලයේ අවසන් වසර වෛද්‍ය ශිෂ්‍යෙක්. ඉතින් මගේ ජීවිතයේ මේ සම්බන්ධව මම ලැබපු අත්දැකීම් වලින් මම ඔයගොල්ලන්ට පොඩි උපදෙස් ටිකක් දෙන්න තමයි මේ වීඩියෝ එක කරේ. එහෙනම් අපි යමු වීඩියෝ එකට. හරි ගයිස්, අපි එතකොට මුලින්ම බලමු ඇයි අපි මෙහෙම ජීවිතේ අපි දන්නවා ප්ලෑන්ස් තියෙනවා, අපි දන්නවා මේ දේවල් ඇචීව් කරන්න ඕනේ, මේ දේවල් කරන්න ඕනේ කියලා. ඒ වුණාට අපිට කම්මැලිකම, අපිට වැඩ කරන්න බෑ කියලා දැනෙන හැඟීම, ඒක දැනෙන්නේ ඇයි කියන එක ගැන අපි මුලින්ම කතා කරලා බලමු. ඉතින් ගයිස්, මමත් A level කාලේ වැඩ කරද්දි මට මෙහෙම සිතුවිලි ආවෙ නැති වුණත් දැන් මෙඩිකල් ෆැකල්ටි එකේ ෆයිනල් එකේ ඉඳි විශේෂයෙන්ම මට මේ සිතුවිලි, මේ වැඩ කරන්න බෑ, මේ කම්මැලි කියන ඒ හැඟීම දැනෙන වාර ගන්න කියන්න බැරි තරම්. ඒකට මම හේතුවක් විදිහට දකින්නේ පර්සනලි දැන් මම ෆයිනල් ඉයර් කාලේ ඉන්නේ. ඉස්සරහට මට ඉන්ටර්න්ෂිප් එක තියෙනවා. ඊට පස්සේ ડોක්ටර් කෙනෙක් විදිහට සම්පූර්ණ වැඩ කරන්න. ඊට පස්සේ මගේ පර්සනල් ගෝල්ස්, මගේ ෆයිනෑන්ෂියල් ගෝල්ස්, ඒ හැම දෙයක් ගැනම හිතද්දී අර පොඩි රෙසිස්ටන්ට් එකක් තියෙනවා ඒ වෙලාවේ ඇක්ෂන් එක කරගන්න. ඉතින් මේක තමයි මෙන්න මේ ලැග් එකට හේතුව. තවත් විස්තර කරලා කියනවා නම් හිතන්න කාට හරි අපි හිතමු අපි හයික් එකක් යන්න ඕන කියලා. හිතන්න කෙනෙක්ට එවරස්ට් කන්ද තරණය කරන්න ඕන කියලා. එතකොට එයා කන්ද පාමුල නතර වෙලා හිතනවා මට මේ එවරස්ට් කන්ද නගින්න ඕන. ඒක නගින්න නම් මම මෙන්න මේ මාර්ගය තෝරගන්න ඕන. මම මෙන්න මේ ටූල්ස්, මේ ගියර්ස් අරගන්න ඕන. එතකොට මම මේ වගේ ටීම් එකක් හදා ගන්න ඕන. මම මේ මාර්ගයෙන් යන්න ඕන. දේශගුණය මේ විදිහට වෙනස් වුණොත් මම මේ දේවල් කරන්න ඕන. එතකොට මේ විදිහට එයා ස්ටෙප් බයි ස්ටෙප් හැම දෙයක් ගැනම ඉස්සරහා ප්ලෑන් එක හිතමින් එයා තාම ඉන්නේ කන්ද පාමුලමයි. එතකොට මෙයා කොච්චර කන්ද නගින එක ගැන හිතුවත් එයා කන්ද නගින්න ඉනිෂියල් ස්ටෙප්ස් තිබ්බේ නැත්නම්, එයා කන්ද නගින්න පටන් ගත්තේ නැත්නම් එයා හැමදාම කන්ද පාමුල නතර වෙනවා. ඉතින් මේක තමයි ඔයාලට මේ දැනෙන හැඟීමට හේතුව. ඔයාලා දන්නවා ඔයාලට තියෙනවා මේ විදිහට ලොකු බලාපොරොත්තු ජීවිතේ. ඔයාලට ජීවිතේ ඇචීව් කරන්න ඕන ජොබ් එකක් ඇති. ඔයාලා ජීවිතේ ඇචීව් කරන්න ඕන ෆැමිලි ලයිෆ් එකක් ඇති. ෆයිනෑන්ෂියල් ගෝල් එකක් ඇති. ඉතින් එච්චර ලොකු ගෝල්ස් තියාගෙන උනාට දැන් ඔයා ආපස්සට හොයාගෙන හැරිලා බැලුවාම අපෝ දෙයනේ මම මේ වෙද්දී මේ වගේ පොඩි තැනකනේ. මම කිසි දෙයක් ඇචීව් කරලා නැහැ. මම තාම ගමන පටන් ගත්ත විතරයිනේ. ඒ විදිහට ඔයාගේ ඩ්‍රීම්ස් ගැන හිතලා ආපස්සට හොයාගෙන හිතුවට පස්සේ ඔයාට දැනෙන ගැප් එක නිසා, ඒ ගැප් එක, ඒ ඕවර්වෙල්මින් ගතිය, ඒ මනසට දරාගන්න බැරි තරම් ඒ තියෙන ගැප් එක නිසා ඔයාලා මනසින් ෆෝල්ඩ් වෙනවා. ඔයාලා මනසින් වීක් වෙනවා. ඒ ගැප් එක කොහොමද මම මේක කරන්නේ, කොහොමද මේ ගැප් එක පුරවගන්නේ, ඒ කියන එක හිතාගන්න බැරි නිසා අර කියනවා නම් කොහොමද මම මෙතන ඉඳන් එතෙන්ට යන්නේ, ඒ කොහොමද ඒක ඇචීව් කරන්නේ, මෙන්න මේ කියන මේ ඕවර්වෙල්මින් ගතිය නිසා තමයි ඔයාලට වැඩක් කරන්න බැරි. එතකොට සාමාන්‍යයෙන් බ්‍රේන් එක අපේ බලන්නේ ලේසි මාර්ගෙන් යන්න. බ්‍රේන් එක නිකන් හරියට වතුර වගේ. වතුර ගලා බහින්නේ යට ලේසි මාර්ගෙන්. ඒ වගේ බ්‍රේන් එක බලනවා මේ වගේ විශාල ප්ලෑන් එකක්, මේ වගේ කම්ප්‍රිහෙන්සිව් ප්ලෑන් එකක් අතරේ මට මීට වඩා මේ දැන් රිවෝඩ් එකක්, දැන් සතුටක් ලැබෙන මාර්ගයක් තියෙනවද කියලා. ඉතින් ඒ මෙහෙම දැන් හැපිනස් එකක්, දැන් රිවෝඩ් එකක් ලැබෙන මාර්ගයක් අපි හැමෝම ගාවම තියෙනවා. ඒක ඔයාගේ ෆෝන් එකේ සෝෂල් මීඩියා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තමන් ආස කරන කෑමක් වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා තමයි ඔයාලට වැඩක් කරන්න හිතුවට පස්සේ ඔයාලා ලොකුවට ප්ලෑන් එකක් ගහලා මම
ටයිම් ටේබල් එකක් ගහලා මම මේ විදිහට වැඩ කරනවා. දැන් මම මේ විදි මේ ටික අචීව් කරලා තියෙනවා. මේ විදිහට හිතලා බලද්දි ඔයාලා දැන් ඉන්න තත්ත්වයට හිතලා බලද්දි ඔයාලට තියෙන ඒ ඕවර්වෙල්මින් ගතිය නිසා ඔයාලගේ බ්‍රේන් එක නැචරලිම ඔයාලව ඩිස්ට්‍රැක්ෂන්ස් පැත්තට අරන් යනවා. එතකොට ඩිස්ට්‍රැක්ෂන්ස් විදියට කෙනෙක්ට සෝෂල් මීඩියා වලට ස්ක්‍රෝල් කරන්න හිතෙන්න පුළුවන්. එතකොට ස්ක්‍රෝල් කරනවා වීඩියෝ එකක් දැක්කම පටන් අරගත්තාම පැය ගාණක් ස්ක්‍රෝල් කරන්න ඕන පුළුවන්. එහෙම නැත්නම් තවත් කෙනෙක්ට මොනවාරි කෑමක් කන්න පුළුවන්. ඒ වගේ මොනෑම හෝ විදියකින් බ්‍රේන් එක ඩිස්ට්‍රැක්ෂන් හොයනවා අර ඕවර්වෙල්මින් ප්ලෑන් එක ක්‍රියාත්මක කරන්න බැරි නිසා. ඉතින් ඔයා එහෙම ඩිස්ට්‍රැක්ෂන්ස් අතරේ පැයක් දෙකක් අතරමං වෙලා ඉඳෙද්දි ඔයා නැවත PVC එකට එනවා හැම වෙලාවක. එතකොට ඔයාගේ ඔළුව පිරලා තියෙන්නේ ඩවුට්ස් වලින් සහ රිග්‍රෙට්ස් වලින්. ඉතින් එහෙනම් අපි කොහොමද ඉස්සරහා ජීවිතය ප්ලෑන් කරන ගමන් ගෝල්ස් හදාගන්න ගමන් thinking big ලොකුවට හිතන ගමන් ඒ සක්සස්ෆුල් ලයිෆ් එක ඒ සක්සස් එක ලබා ගන්න අපි මේ වර්තමානයේ කරන්න ඕන ස්ටෙප්ස් ටික කරන ගානට අපේ ඔළුව හදාගන්නේ කොහොමද කියන අපි දැන් කතා කරමු. එතකොට guys අපි මේ කතා කරපු සිද්ධියට කියන්නේ ඕවර්තින්ක් කරනවා කියලා. ඉතින් මමත් ඔයත් අපි හැමෝම ජීවිතේ ඕවර්තින්ක් කරන කට්ටිය. ඉතින් මේ ඕවර්තින්කින් මයින්ඩ් ෂිෆ්ට් එක මේ වගේ මේ ඕවර්තින්කින් මයින්ඩ්සෙට් එකෙන් ඇක්ෂන් මයින්ඩ්සෙට් එකකට අපි යන්න ඕන. ඒක තමයි මේකේ තියෙන මේකේ විසඳුමට තියෙන කී එක. ඉතින් මම පර්සනලි මේකට අරන් තියෙන ඇක්ෂන් ප්ලෑන් එක තමයි මම ජීවිතේ දවසේ යම් වෙලාවක් දෙනවා ඉස්සරහා ජීවිතේ ප්ලෑන් කරන්න. ඉස්සරහා ජීවිතේ ප්ලෑන් කරලා මම මේ දේවල් අචීව් කරනවා. ඒක තව අවුරුදු 10කින් කරන දෙයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් එක්සෑම් එකකට වැඩ කරන ගැන දෙයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපේ අවසාන වසර විභාගය ගැන හිතන වෙන්න පුළුවන්. ඒ කොහොම හරි ඒ ඉස්සරහා ප්ලෑන් එකක් ගැන වෙනම හිතන්න දවසේ යම් වෙලාවක් නිශ්චිත වෙලාවක් වෙන් කරනවා. විනාඩි 5ක් විනාඩි 10ක් පැයක් වෙන්න පුළුවන්. හැබැයි එතනින් එහාට එක ඩිංගක්වත් මම ඒ ගැන හිතන්නේ නැතුව ඉන්න ඩිසිප්ලින් එකක් හදාගෙන තියෙනවා. ඒක මම දන්නවා මට දවසේ වෙන වෙලාවල් වලදී මේ ප්ලෑන් එක මම හිතන්න ඕන, මම මේ දේවල් කරන්න ඕන, කොහොමද මම මේක ඉම්ප්‍රූව් කරන්නේ වගේ ප්ලෑනින් දේවල් මට දවසේ හිතෙද්දි මම දන්නවා මගේ සබ්කොන්ෂස්ලි මම හිතනවා දවසේ මෙන්න මේ වෙලාව දීලා තියෙනවා මේකට. මේ වෙලාවේ මම කරන්න ඕන ඇක්ෂන් එක ගන්න එක කියන එක. එතකොට මම අර දවසේ නිශ්චිත වෙලාවේ හදපු ප්ලෑන් එක බය නැතුව ක්‍රියාත්මක කරන එක තමයි දවස් ඉතුරු වෙලාවල් වලදී කරන්නේ. ඒත් එක්කම guys අපේ ජීවිතේ අපිට නිතරම දැනෙන දෙයක් තමයි අපි මේක තාම figure it out කරලා නැහැ හරියට. අපි ජීවිතේ කොච්චර දුරක් අපි ඉස්සරහට යයිද? අපි ජීවිතේ කොච්චර ගමනක් යන්නේ නැද්ද? අපි කොහෙන් නතර වෙයිද? අපි මේ දේවල් කරන්න ඉන්නවා. ඒත් මම තාම ඉන්නේ ගොඩාක් පස්සෙන් නේද? මම කොහොමද මෙතෙන්ට යන්නේ? මේ වගේ මේ ජීවිතේ figure it out කරලා නැති එක, මේ ජීවිතේ තාම අපි යන්න ඕන හරිම පාත් එක දන්නේ නැති එක, ඒක ගොඩක් හිතට කරදරයක් වෙනවා. ඉතින් මේකට guys කොහෙන්වත් ඔයාලට විසඳුමක් හම්බ වෙන්නේ නැහැ. ඔය chat GPT දාලා බැලුවත්, ඔයා වෙන කෙනෙක්ගෙන් ඇහුවත්, ඔයා සක්සස්ෆුල් වෙච්ච මිනිස්සෙක් එක්ක කතා කරලා මට කියන්න මේ යන්න පුළුවන්, මට හරි විදිය, මට ගැළපෙන විදිය මට කියන්න කියලා ඒක කාටවත් ඔයාලට කියලා දෙන්න උත්තරයක් දෙන්න පුළුවන් කෙනෙක් නැහැ. ඉතින් ඒක ඔයා හොඳට තේරුම් ගන්න ඕනේ. ඔයාට ජීවිතේ එකපාරට ෆිගර් ඉට් අවුට් කරන්න හම්බෙන්නේ නැහැ සම්පූර්ණ ජීවිතේ. ඒ හින්දා හොඳම දේ තමයි ඔයාට ගෝල් එකක් වත් ඩ්‍රීම් එකක් කියන්න පුළුවන්. ඔයා ඒ වෙනුවෙන් අද කරන්න ඕන දේවල් ටික අද කරන්න. ඉස්සරහා ජීවිතය ගෝඩ් වේවා, දෛවය වේවා, කර්මය වේවා, ඔයාගේ වාසනාව වේවා, ඔයාගේ චින්තන ශක්තිය වගේ ධෛර්යය, ඒ කැපවීමේ දේවල් මත ඔයා ගමන ලස්සනට තීරණය වේවි. ඔයා ඉස්සරහා දේවල් ගැන ලොකුවට හිතන එකෙන් වෙන්නේ ඔයා මේ දැනට මේ අද ගන්න ඕන ඩිසිෂන් එක, අද ගන්න ඕන ඇක්ෂන් එක ඔයාට කරගන්න බැරි වෙන එක. ඒ නිසා මම රෙකමන්ඩ් කරන දේ තමයි දවසේ යම් වෙලාවක් තියාගන්න ඕනේ ප්ලෑන් එක මුවහත් කරනවා, කඩුව මුවහත් කරන වැඩ කරගන්න. ඒ වුණාට ඉතුරු දේවල් වලින් ඔයා යුද්ධයට යන්න ඕනේ, යුද්ධේ සටන් කරන්න ඕනේ. ඉතින් මේ ජීවිතය හරිම අන්ප්‍රෙඩික්ටබල්. මේ අන්ප්‍රෙඩික්ටබල් ජීවිතය මට ගැන අපි පොඩි කාලේ මේක තේරෙන්නේ නැහැ. මේක
ටික ටික ගෙදරින් මම ගෙදරින් ඇවිල්ලා දැන් අවුරුදු 5ක් වෙනවා. ගෙදරින් ආව කියන්නේ කැම්පස් එකට. බෝඩ් වලනේ සම්පූර්ණ දේවල් තනියෙන් කරගෙන ඉන්නේ. ඉතින් එතකොට තමයි ටික ටික තේරෙන්නේ ජීවිතය හරි අන්ප්‍රෙඩික්ටබල්. මේකට ඉතින් විසඳුමක් නැහැ. මේක ජීවිතය කවදාවත් පර්ෆෙක්ට් ජීවිතයක් අපිට වෙන්නේ නැහැ. අපි මේ ජීවිතය මේ ඉම්පර්ෆෙක්ට් ජීවිතය අපි බලන හැම වෙලාවෙම සාමාන්‍ය විදිහට ජීවත් වෙන්න. එතකොට එහෙම ජීවත් වෙන ගමන් එදා ජීවත් වෙන ගමන් තමයි අපි අපේ ඩ්‍රීම්ස් වලට ගෝල්ස් වලට යනවා. එහෙම නැති වුණොත් වෙන්නේ අපි හැමදාම එකම තැන නතර වෙන එක. ඉතින් ඕනම සාර්ථක වෙන්න පුද්ගලයෙක්ට සාර්ථක වෙන්න විපාසයක් තියෙන පුද්ගලයෙක්ට මේ හැඟීම් දාමයත් එක්ක දවස පුරා ජීවිතේ සම්පූර්ණ දවස පුරාම මේ හැඟීම් එක තමයි ගත කරන්නේ. ඉතින් ඒකයි සාර්ථක පුද්ගලයෝ බිහි වෙන්නේ හිතනකින් විතරක් නෙමෙයි එලා ඇක්ෂන් එක ගන්නවා. ඒක තමයි සාර්ථක පුද්ගලයෙක් වෙන්න හිතන කෙනෙක් සහ සාර්ථක පුද්ගලයෙක් අතර වෙනස. ඇක්ෂන් එක අරගන්න. ඒ මොහොතට කරන්න ඕන දේවල් ටික කරන්න. එතකොට ජීවිතය ෆිගර් ඉට් අවුට් කරන්න ඔයාලට පුළුවන්. ජීවිතය ඔයාලට මෙන්න මෙහෙමයි යන්න කියන එක ආපස්සට බලලා ගන්න ඕන නිගමනයක් කරන්න. ඉස්සරහ ගැන ගොඩාක් හිතලා මේ විදිහට පර්ෆෙක්ට් ප්ලෑන් එකක් හදාගෙන මේ ප්ලෑන් එකට යන්න බෑ. අපේ ජීවිතේට අන්ප්‍රෙඩික්ටබල් දේවල් වෙන්න පුළුවන්. ඒ දේවල් වලට කාලය ඉඩ දෙන ගමන් තමයි අපි ජීවිතය ඉස්සරහට අරන් යන්න ඕන. ඉතින් guys දැන් ඔයාලට තේරෙන්නේ නැති ඔයාලා ඇම්බිෂස් වුණත් ඒ ඔයාලට මෙච්චර ලේසි මෙච්චර කම්මැලිකමක් දැනෙන්නේ ඇයි කියන එක. ඒකට හේතුව ඇත්තටම ඔයා ලේසිය නැත්නම් ඇත්තටම කම්මැලිකම නිසා නෙමෙයි. ඔයාලට තියෙන බලාපොරොත්තු එක්ක අර ඔළුව ගොඩක් විසිරිලා ගිහිල්ලා ඕවර්වැල්මින් වෙලා තියෙන නිසා. ඒ නිසා නිතරම breathe in breathe out සරල විදියට හිතන්න, සැහැල්ලුවෙන් හිතන්න. ජීවිතේ action oriented mindset එකට ඔයාගේ mindset එක shift කරගන්න ඕන. overthinking mindset එකකින් ඉඳන් action mindset එකට. එහෙම කරගත්තොත් ඔයාට ඔයාගේ ජීවිතයේ සාර්ථකත්වයට යන්න පුළුවන් වෙනවා. ඉතින් මේක කරන්න අමාරුයි. ඔයාට දිනපතා ඔයාගේ මේ තියෙන ඩවුට්ස් එක්ක ෆයිට් කරන්න වේවි. ඉතින් මේක ඩිසිප්ලින් එකක් විදියට මේක දවස් ගානේ, සතිය ගානේ, මාස ගානේ, අවුරුදු ගානක ප්‍රැක්ටිස් කරන්න. මේ ප්‍රැක්ටිස් එකත් එක්ක මේ ඩිසිප්ලින් එක හැදෙනකොට ඔයාගේ ජීවිතයේ සම්පූර්ණ වෙනස් පුද්ගලයෙක් වගේ බෙස්ට් වර්ෂන් එක එළියට ගන්න පාඩ පුළුවන්කම ලැබෙනවා. ඉතින් guys ඔයා මේ වීඩියෝ එක අන්තිම වෙනකම් බලුවට ගොඩක්ම thank you so much. ඉතින් ඔයාලට මේ වීඩියෝ එක උදව්වක් වුණා නම් ඔයාලගේ ජීවිතේට මම මේ වීඩියෝ එකෙන් ලබාගත දෙයක් තියෙනවා නම් වීඩියෝ එකට ලයික් එකක් දාන්න, channel එකට support එකක් වෙන්න, channel එකට subscribe කරන්න. වීඩියෝ එක බලන ඔයා subscribe කරලා නැත්නම් ඉතින් ඔයාලා මෙහෙම වීඩියෝ ලයික් එකක් දාන එක, කමෙන්ට් එකක් දාන එක, ඒ වගේ දේවල් වලින් channel එක support කරනකොට අපේ channel එක ටික grow වෙන්න උදව් වෙනවා. ඒකට මේ පණිවිඩය ඔයාලා වගේ අයට ගොඩාක් දෙනෙක්ට මේක අතුරවන්න අපිට හැකියාව ලැබෙනවා. එහෙනම් guys මේ වීඩියෝ එක මෙතනින් අවසන් කරනවා. තවත් වීඩියෝ එකකින් ඔයාලව හම්බ වෙනකන් පරිස්සමෙන් ඉන්න. goodbye.